හායි යාළුවනේ කොහමද ඔයාලට ඔන්න ගොඩ දවසකට පස්සේ මම අද වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ law of attraction වලින් කොහොමද ලොතරැයි දිනුමක් එහෙම නැත්නම් මුදල් ත්‍යාගයක් අපි දිනාගන්නේ කියලා. හොඳයි අපි එහෙනම් වීඩියෝ එකට යමු. මේකෙදි ඔයාට මුලින්ම අවශ්‍ය වෙන්නේ ඔයාගේ හිතේ තියෙන විශ්වාසය. ඉතින් මේ ක්‍රමය හරහා නැත්නම් මේ ක්‍රමය කරන්න කලින් ඔයාගේ හිතේ තියෙන අරමුණ එක්ක දැඩි විශ්වාසයක් තියෙන්න ඕන. ඉතින් මම මේ දාලා තියෙන බයුනරල් සංගීතය එක්ක හිතේ විශ්වාසයෙන් ඔයා මේක කරලා බලන්න. ඒ වගේම ඔයා මේකෙදි කරන්න ඕන දේවල් කිහිපයක් තියෙනවා. මම මේක ඔයාලට දැන් කියන්නම්. එක තමයි ඔයා දැනටමත් ලොතරැයියක් දිනලා තියෙනවා කියලා හිතලා ඒ සතුට හිතින් විඳින්න ඕනේ. ඒ වගේම දෙක තමයි ලොතරැයි දිනුමෙන් පස්සේ ඔයා කරන යහපත් ක්‍රියා පිළිබඳව හිතලා සතුටු වෙන්න ඕනේ. ඒ වගේම තමයි නිතරම ඔයාට ලොතරැයි දිනුමක් එහෙම නැත්නම් මුදල් ත්‍යාගයක් ලබා දීම ගැන විශ්වයට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඊළඟට ලොතරැයි දිනුම නිසා ඔබ ගත කරන ධනවත් ජීවිතය සහ සැනසීමෙන් පිරුණු ජීවිතය, සැපවත් ජීවිතය පිළිබඳව විෂුවලයිස් කරන්න ඕනේ. ඔයාගේ ධනවත් ජීවිතය ගැන ඒ වගේම සතුටු වෙන්නත් ඕනේ. ඒ වගේම තමයි මුදල් ලැබෙන අනිත් ක්‍රම ඔයාට නැත්නම් අනිත් ඔයාගේ ජීවිතයට මුදල් ඔයාට ලැබෙන තවත් ක්‍රම තියෙන්න පුළුවන්. ඉතින් ඒ ක්‍රම පිළිබඳවත් ඔයා හිතන්න ඕනේ. Tamanට වාසියක් ඒ ක්‍රම වලින් අත් වෙන බවත් ජයග්‍රහණයක් ලැබෙන බවත් හිතලා හිතින් ඒ සතුට විඳින්න ඕනේ. ඒ වගේම තමයි මේ වෙලාවේ ඔයාගේ හිත ධනාත්මකව තියාගන්න ඕනේ. කිසිම වෙලාවක නෙගටිව් දේවල් හිතන්න එපා. මේක මට ලැබෙනවද නැද්ද යන ආදී වශයෙන් අවිශ්වාසයෙන් මේ දේවල් කරන්න එපා. ඉතින් ඒ වගේම මේකෙදි ප්‍රධානම දේ තමයි මම කිව්වා වගේ ඔයාගේ හිතේ ධනාත්මක බව හා විශ්වාස ප්‍රධාන වශයෙන් තියෙන්න ඕනේ. ඉතින් දැන් ඔයාට පුළුවන් ඔයා විවේකීව ඉන්න වෙලාවක් හොයාගන්න. ඉතින් ඔයාට විවේකීව ඉන්න වෙලාවක් හොයාගන්න ටිකක් අමාරුයි නම් ඔයාට පුළුවන් මේක උදේ පාන්දරට කරලා බලන්න. ඇත්තටම උදේ පාන්දර මේ වගේ දේවල් කරන එක හිතට හොඳයි වගේම මේකේ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඊළඟට ඔයාගේ මනසට මේක කාවදින්න ඕන නම් ඔයා earbuds වගේ දේවල් පාවිච්චි කරනවා නම් වඩාත් හොඳයි. ඒ වගේම මේක දිගට මාසයක් වගේ try කරලා බලන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාට හිතුනොත් කොයිම වෙලාවකදී හරි මේ ක්‍රමය කරන ගමන් ඒ කියන්නේ කරන අතරතුරදී කොයිම වෙලාවක හරි ඔයාට ලොතරැයියක් මිලදී ගන්න හිතුනොත් ඔයා ධනාත්මකව සහ විශ්වාසයෙන් මේ ලොතරැයිය මිලදී ගන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි මම මේ දාලා තියෙන affirmations හිතින් කියන ගමන් බයුනරල් සංගීතයට අවධානය යොදවලා මේක කරගෙන යන්න.